කලින් අය හෙද සේවයට කරන සෞඛ්‍ය සේවයට හෙද නිලධාරිනියක් වශයෙන් ඊට පස්සේ 1958 දී මේ වාද්දුව තල්පිටියේ නිව්ටන් සමරසිංහ මහතා සමග විවාහයටපත් වෙලා මේ ගමේ පදිංචි වෙන ඇය දරුවන් පස් දෙනෙක් මෙලොවට ඉවි කළා. ගංගා සමරසිංහ, ජගත් සමරසිංහ, තිලෝකා සමරසිංහ, අජිත් සමරසිංහ සහ මధుකා සමරසිංහ කියන වාසනාවන්ත දුරවරුන් කෙනාවක් වුණා. ඉතින් ඇය අපි දන්නවා බෞද්ධයන් වශයෙන් ඇයගේ ජීවිත කාලය තුළ ඇය අපේ රටට කළ මෙහි අතිවිශාලයි සෞඛ්‍ය සේවකී මම හිතන්නේ හෙද සේවයේ ඇයගේ වාසනාවන්ත දෑතින් දිව්‍ය ආරක්ෂා කරගත්ත රෝගීන් දසදහස් ගණනක් වෙන්නේ වසර 45කට වඩා වැඩි කාලයක් හෙද සේවයේ නිරත වුණා. විශ්‍රාම යන විට විශ්‍රාමික මාණ්ඩයේ පාලිකාවක් වශයෙන් තමයි විශ්‍රාමයේ. ඉතින් එවැනි කාන්තාවකට වාසනාවන්ත කාන්තාවකට මෑණි කෙනෙක් අවසන් කටයුතු සඳහා අපි මේ සහභාගී වෙලා ඉන්නේ. ඉතින් මේ අවස්ථාවට වැඩම කරලා දාලා අපගේ ආරාධනය පරිදි මෙතනට වැඩම වදාලා තල්විගිය බෝධිරාජ මහා විහාරයේ විහාරාධිපති කෝට්ටේ පාර්ශවයේ අනුනායක මහාචාර්ය තොටපිටිය රාහුල නායක ස්වාමීන් වහන්සේ අපේ පවුලේ සියලු දෙනාම වෙනුවෙන් ගෞරව නමස්කාර පූර්වක මේ අවස්ථාවේදී පිළිගන්නවා. ඒ වගේම අපගේ ආරාධනය පිළිගෙන මේ ස්ථානයේ ගෞරවනීය ආරාධනය පිළිගෙන මේ ස්ථානයේ වැඩම කරවලා දාලා ධනදාවත පුරාණ රාජ මහ විහාරයේ විහාරාධිපති තල්විගිය චන්ද්‍රරත්න නායක ස්වාමීන් වහන්සේවත් ඒ ඇතුළු ගෞරවනීය මහා සංඝරත්නය ඉතාමත් ගෞරවයෙන් මේ අවස්ථාවේදී අපි පිළිගනු ලබනවා පාද නමස්කාර පූර්වකව. ඒ වගේම මේ අවස්ථාවට සහභාගී වූ සියලුම ඥාති හිත මිත්‍රාදී ඔබ සියලු දෙනාම පවුලේ සියලු දෙනාම වෙනුවෙන් ඉතාම ගෞරවයෙන් පිළිගනු ලබනවා. එහෙමනම් මෙම අවමංගල සභාවේ ආගමික වතාවත් ඉටු කිරීම සඳහාම නැවත වරක් පාද නමස්කාර පූර්වකව ගෞරවනීය මහා සංඝරත්නය අවසර ඉල්ලා සිටිනවා. දැන් මේ මොහොතේදී අභාවයට පත්වත් වේදුන කමලා සමරසිංහ මහත්මිය වෙනුවෙන් මෑණියන් වෙනුවෙන් ආගමික කටයුතු ආරම්භ කරන්නට සූදානම් වෙන වෙලාව දැන් කවුරුත් අසුන් වලින් නැගිටලා තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීම සඳහා নমස්කාරය කියන්නේ. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ භි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ භි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ භි සංඝං සරණං ගච්ඡාමි တတိယံ භි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ භි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ භි සංඝං සරණං ගච්ඡාමි ปานาติปาตาเวรมณีสิกขาปดังสมาธิยามิอดิงนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิป
කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේර මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අපේ වාස්ත්‍රය අතට ගන්න. දෙවියන්. ගරු කටයුතු කෝටි ශ්‍රී කල්යාණී සමග්‍රී ධර්ම මහා සංඝ සභාවෙහි අනුනායක ධුරන්දර පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ බෞද්ධ පාලි අධ්‍යනාංශයේහි මහාචාර්ය බුද්ධරාජ මහා විහාරාධිපති කොටපිටියේ රාහුලා විධාන අනුනායක මාහිම්පාන් වහන්සේ එවාගේම විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති විශ්‍රාමික වාද්‍ය මධ්‍ය මහා විද්‍යාලයෙහි විශ්‍රාමික විදුහල්පති පස්තුම්කෝරළේ ප්‍රධාන සංඝනායක අඩිගල්ලේ වජිරාභිධාන නායක මාහිම්පාන් වහන්සේ ප්‍රධාන කොට ඇති මේ වෙලාවට වැඩම කොට වදාළ පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. ඒ වගේම අභාවයට පත්වන්ට යෙදුන කමලා ඉරසිංහ එහෙම නැත්නම් කමලා සමරසිංහ කියන ආමන්ත්‍රණයෙන් හඳුන් වූ මේ මහෝපාසිකාවගේ දූ දරුවන් ප්‍රධාන කොට ඇති මුණපුරු මිනිපිරියන් සහිත බොහෝ ඥාති හිතයිෂී බොහෝ පිරිසක් මේ වෙලාවට සම්බන්ධ වෙමින් තමන්ට ඒ අභාවයට පත් වෙන්න යෙදුන තැනැත්තිය වෙනුවෙන් කළ හැකි ඊ타ත්ම උසස්ම කාර්යයක් ආගමානුකූලව සිද්ධ කරන්නට යෙදෙන වේලාව. මේ වේලාවේදී අපි ආගමානුකූලව යමක් සිහිපත් කර ගැනීම තුළින් අපේ සිත් තුළ ඇති වී තිබෙන දුක් කනගාටු වැඩ පවත්වා ගැනීමට කල්පනා කළ යුතු අවස්ථාවක් වනවා. ඒ අනුව නායක හාමුදුරන් වහන්සේලාගේ ධර්මානුශාසනාවන් තුළින් ඒ සංවේගාත්මක සිතිවිලි පහළ කරගෙන සිත් තුළ හටගෙන තිබෙන දුක කනගාටුව වැඩ පවත්වා ගැනීමට කල්පනා කළ යුතුයි. ඒ වගේම මේ මොහොතට අපි යම් අභාවයක් සිද්ධ වෙච්ච වේලාවේදී ධර්මානුකූලව යමක් සිහිපත් කරගෙන සංවේගයේ උපදවා ගන්න වාසේම මීගිය අය ජීවත්ව සිටින කාලය තුලදී Tamanගේ ජීවිතය තුලින් ගත කළ ආකාරය පිළිබඳව යමක් සිහිපත් කිරීම ගුණානුස්මෘති වශයෙන් යමක් සිහිපත් කිරීම වර්තමාන ජීවත් වෙන අයට අත්දැකීමක් හැටියට සිහිපත් කිරීම මේ වෙලාවකදී සිදු කරනවා. ඒ කාර්යයක් සැකවින් දැක්වීමට තමයි අප අදහස් කරන්නේ. බුදුහාමුදුරන්ගේ දේශනාවට අනුව මේ ලෝකේ යමෙක් උපන්නා නම් ඒ උපන්නා වූ තැනැත්තා හෝ තැනැත්තිය යම් කලක් ජීවත් වෙලා අභාවයට පත්වීම නැමැති පොදු ස්වභාවයකින් යුක්ත බව දැනුම් තේරුම් තියෙන කොයි කාටත් තේරෙන දෙයක්. මේ ලෝකේ ද්‍රව්‍ය පුද්ගල වස්තුන් තුල පවතින ස්වභාවයක් තිබෙනවා. යමක් උපදිනවා නැත්නම් හට ගන්නවා එහෙම නැත්නම් ඇති වෙනවා කියන ආරම්භයක් තිබෙනවා. ඒ වගේම මේ හැම දෙයක්ම අඩු වැඩි වශයෙන් කලක් පවතිනවා. ඒ වගේම ඒ කාල පරාසය ඒ පුද්ගලයාගෙන් පුද්ගලයාටත් දේන් දේටත් වෙනස් බවක් අපට පේනවා. ඒ වගේම මේ හැම දෙයකම
ජීවි අජීවි හැම දෙයකම ස්වභාවයක් තිබෙනවා. මරණයටපත් වීම, නැති වී යාම, විනාශයටපත් වීම කියන ලක්ෂණය. ඒ ලක්ෂණත්‍රයට මේ ලෝකයේ යමක් පවතිනවා නම් ඒ හැම ද්‍රව්‍ය පුද්ගල වස්තුවක්ම යටත්වයි පවතින්නේ. ඒ නිසා බුදුදහම මේ තුල පවතින්නේ ධර්මතා ලක්ෂණයක් කියලා පැහැදිලි කරනවා. ඒ ලක්ෂණත්‍රයට යටත්ව ජීවත් වෙන අප කවුරුණවත් ඊගාට ධර්මානුකූලව කල්පනා කරන්න අවශ්‍ය කරනවා ඒ ධර්මතා ලක්ෂණය පිළිබඳව. එහෙම හිතනකොට තමයි අපට අපේ සිතෙහි ඇති වී තිබෙන දුක කනගාටුව වැඩපවත්වා ගන්න පුළුවන්කම තිබෙන්නේ. මේ ලෝකේ කමලා කියන නාමයෙන් ඉපදුනාට පස්සේ නම ලබාගෙන ළමා කාලයක්, තරුණ කාලයක් ගතකොට තරුණ කාලයේදීම යුග දිවියටපත් වෙලා ඒ යුග දිවිය තුලින් සමාජ ස්වභාවයට අනුව ඔවුනොවුන් අතිනත ගැනීමෙන් එහෙනම් විවාහයට අවාහයටපත් වීමෙන් තමන්ගේ ජීවිතයක් පෞල් ඒකකයක් ආරම්භ කරන්නට යෙදෙනවා. කමලා ඉරසිංහ මහත්මිය වරණ මුණගම් ප්‍රදේශයේ ජන්මලාභය ලැබලා තල්පිටිය ප්‍රදේශයට විවාහයටපත් වෙමින් තල්පිටිය ප්‍රදේශයට පැමිණිලා දැනට අවුරුදු ගණනාවකට පෙර අභාවයට පත්වන්ට යෙදුන සාමදාන නිශ්චකාර නිව්ටන් සමරසිංහ මහත්මයා සමග යුග දෙවියට පත් වෙමින් තමන්ගේ ජීවිතය ගත කරනු ලබනවා. ඒ අනුසාරයෙන් මේ ලෝකයට දරුවන් 5 දෙනෙක් බිහි කරන්නට යෙදෙනවා. ගංගා සමරසිංහ මහත්මිය, ජගත් සමරසිංහ මහත්මයා, තිලෝකා සමරසිංහ මහත්මිය, මදුකා සමරසිංහ මහත්මිය සහ අජිත් සමරසිංහ මහත්මයා කියන මේ 5 දෙනා මේ ලෝකයට දායාද කිරීම සිද්ධ කරනවා. මම හිතනවා අම්මා කෙනෙක් හැටියට ඇගේ කාර්යභාරය ඉතාමත් විශිෂ්ටාන්දමින් සිද්ධ කළ බව අප හොඳින්ම දන්නවා. අය වෘත්තීමේ වශයෙන් හෙදියක් හැටියට තමන්ගේ ජීවිතය ගත කළා. කලින් ඉස්සර සඳහන් කළා. සාහිතියක් හැටියට ජීවත් වෙන යම් කෙනෙකුගේ වෘත්තීමේ තත්ත්වය ඉතාමත්ම අසීරු කාලපරාසයන් ගත වෙන වෘත්තියක් හැටියට පවතින්නේ. එතකොට මේ පවතින වෘත්තිය තුල යෙදෙමින් ඇය තමන්ගේ ජීවික භූමිකාවෙහි අම්මාගේ වගකීම ඉෂ්ට සිද්ධ කළ කාන්තාවක් බවට පත් වෙනවා. ඒ වගකීම ඉෂ්ට සිද්ධ කරපු නිසා තමයි අද මේ දරුවන් 5 දෙනාම ඉතාමත්ම මේ අද සමාජ වපසරිය තුල වගකීම් සහිත සම්භාවනීය තත්ත්වයට පත් වෙමින් ඔවුන්ද පෞල් ජීවිතයට පත්ව දරුවන් හදා වඩාගෙන ජීවත් වෙන තත්ත්වයකට පමුණ වෙලා තියෙනවා. ඒ කටයුතුගේ ඉදිරි සුබ සිද්ධිය වෙනුවෙන් අම්මා කෙනෙක් හැටියට තාත්තාත් සමග නිව්ටන් සමරසිංහ මහත්මයා සමග මවකගේ භූමිකාව ඉතාමත් විශිෂ්ටාන්දමින් සිදු කරමින් ඇය පෞල්හි නායකත්වයේ මූලිකත්වයේගෙන දරුවන් වෙනුවෙන් වගකීම් ඉෂ්ට සිද්ධ කළ බව අපි මැනවින්ම දන්නවා. විශේෂයෙන් අපගේ ගිහි කාලය තුල බලනකොට අපිට ඉතාමත්ම මේ පෞලේ 5 දෙනාම අපිට ඉතාමත්ම සමීපයි. එකට හැදිච්ච වැඩිච්ච සමාජ වපසරියක් තුල ජීවත් වුන නිසා මේ හැමදෙනාගේ කුඩා කාලය පිළිබඳවත් ඒ වගේම පෞල් පසුබිම් පිළිබඳවත් අපිට මනා දැනීමක් හැඟීමක් තිබෙනවා. එදත් අදත් ඉතාමත්ම ලිංගතුව ඇසුරු කරපු නිසා ඒ වගේම මේ ලිංගතුව සම්බන්ධකම් පවත්වපු නිසා අපිට ඒ අම්මාගේ භූමිකාව පිළිබඳව මේ දරුවන්ගේ කටයුතු පිළිබඳව මනා දැනීමක් තිබෙනවා. ඒ අනුව ඒ අම්මාගේ කාර්ය ඉෂ්ට සිද්ධ කිරීමේ ප්‍රතිඵලයක් හැටියට ඇය පියාගේ අභාවයෙන් පස්සේ මේ දරුවන් 5 දෙනා අම්මා තනි නොකොට අම්මාගේ ජීවිතයට ශක්තියක් වෙමින් කටයුතු සිද්ධ කරන්නට යෙදුන බව අපි හොඳින්ම දන්නවා. අපිට අද කාලවකවානුව තුල බොහෝ විට වැඩිහිටි වයෝවෘද්ධ භාවයට පත් වෙන අම්මලා තාත්තලාට අත්වනිරණම අපි අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. විවිධ හේතුන් මත
ඒ අම්මලා තාත්තලා අවුරුදු 90 ගණන් වෙනකොට තමන්ගේ ජීවිත අසරණ භාවයට පත් වෙච්ච ජීවිතයක් බවට පත් වෙනවා සේම සමහර වෙලාවට දුර්ලභත්වයට පත් වෙලා ඉඳී වැතිරිලා ඉන්න ස්වභාවයකට පත් වෙන අවස්ථා අපිට ඕනෑ තරම් දකින්න බලන්න තිබෙනවා. නමුත් පෙර පිනකට කමලා කමරසිංහ මහත්මියට ශරීර වෙනස් වීම දුර්වලතාවයේ කොයිතරම් ප්‍රකට වුණත් 90 ගණන් වයස 90 ඉක්මවාගේ වයසක් ගත වුණත් ශාරීරික වශයෙන් ඒ දුර්වලතාවය කොයිතරම් පැමිණියත් ජරාව ප්‍රකට වුණත් එවත් වෙනස් වීමේ ප්‍රකටතාවයේ ප්‍රදර්ශනය වුණත් ඒ තමන්ගේ කටයුතු සිද්ධ කර ගන්න තරමට පින්වන්ත භාග්‍යවන්ත පසුබිමක් ඇති ජන්මයක් ඇතුව ජීවත් වූ කාන්තාවක් බවට පත් වෙනවා. මේ දරුවන්ට හැමදෙනාටම තිබුණේ ඇයට අවශ්‍ය පහසුකම් ඒ අවස්ථානුකූලව ලබා දීමයි සොයා බලා කටයුතු සිදු කිරීමයි. මම ඉතාමත් සතුටින් අද කාලේ හැටියට සඳහන් කරනවා හැමදෙනාම එක විදිහටම වගකීම දරමින් මේ අම්මාව සනසවා සතුටටපත් කොට ජීවත් කර ගැනීම සඳහා කටයුතු සිදු කරන්නට යෙදෙන බව. ජගත් මහත්මයා මේ කටයුතු ඉතාමත්ම මැනවින් සංවිධානය කරමින් තම සහෝදරියන් තිදෙනා සමග විදේශගතව සිටින සහෝදරයා සමග ඒ වගේම නෝනා මහත්මිය සහ ඒ බෑනාවරුන් සමග මස්සිනාලා සමග ඉතාමත් මේ අම්මව කොයි වෙලාවත් තනි නොකර මේ නිවස හිස් නොකර ජීවත් වෙන තත්ත්වයක් ඇති කරන්නට කටයුතු සිදු කළ බව අපි ඉතාමත් හොඳින් දන්නවා. ඇය පහුගිය අප්‍රේල් මාසේ 13 වෙනිදා මුර දාණය අරගෙන පන්සලට ගියා. ඒකට පන්සලට ගිය වෙලාවේදී මට කිව්වේ මට සඳහන් කළේ ආම්දුනේ කිසි ගැටලුවක් නැහැ දරුවෝ මට හොඳට සලකනවා කියලා. එහෙම කටින් කියන්න පුළුවන් අම්මලා බොහොම සීමාසහිත ප්‍රමාණයක් සිටින්නේ. ඒ වචනය මම හිතනවා අපි මහා සංඝරත්නය හැටියට ඒ වගේ වචනයක් අසන්න ඉතාමත්ම කැමතියි. මම හිතනවා මේ දරුවෝ ටිකත් බෑනාවරුන් සහ ඒ වගේම මේ මුණුපුරු මිනිපිරියන් ඒ රැකවරණය සලසාලීම සඳහා ඒ සැලකීම ලබන්න ඇය වාසනාවන්ත වුණා. ඒ නිසා ඇයගේ ජීවිතය ඒ විදිහේ ගෘහස්ත ජීවිතයක් හැටියට ඉතාමත් වටිනා විදිහට ජීවිතය ගත කරන්න හැකියාවක් ඇති වුණා. මේ දරුවන්ට ඒ නිසා ගෞරවයක් හිමි විය යුතුයි. මොකද හේතුව අම්මව සුවපත් කරගෙන සනසවාගෙන ජීවත් වෙන්න කටයුතු සිදු කිරීම සඳහා දරුවන් වශයෙන් ජීවත් වෙන අප කාටත් ලොකු වගකීමක් තිබෙනවා සමාජය තුළ. Tamanගේ මව්පියාදීන් පෝෂණය කිරීම, රැක බලා ගැනීම සහ ඔවුන්ට සුවපත් ජීවිතයක් ගත කරන්නට අවශ්‍ය වටපිටාව සකස් කර දීම. ඒ කාර්ය සිදු කිරීම සඳහා මනාව සංවිධානයක් කරගෙන හැමදෙනාම කටයුතු සිදු කරපුවාව අපි කෘතවේදීත්වයෙන් සිහිපත් කරන්න කියනවා. ඒ විදිහට අපි මේ වෙලාවේදී කරුණු සිහිපත් කරමින් විශේෂයෙන් මේ දරුමුණු පුරාදීන් දලදාවත්ත මහා විහාරස්ථානයේ විනායක හාමුදුරන් වහන්සේලාගේ විහාරස්ථාන ඇසුරු කරගෙන තමන්ගේ ජීවිතයේ ගුණ යහපත් කරගන්නට ඒ වගේම තමන්ගේ ජීවිතයට ආගමනුකූල ජීවිත ගත කරගන්නට කටයුතු සිදු කරන්නට යෙදුණා. අපේ මතකයි නිව්ටන් සමරසිංහ මහත්මයා ඒ වගේම කමලා මහත්මිය දීර්ඝ කාලයක ඉඳලා අපේගේ කාලේ පුරාවටම දලදාවත්ත මහා විහාරස්ථානයේ සුරු කරගෙන වැඩ සිට අපවත් වී වදාළ උපහාමුදුරන් වහන්සේලාගේ සහ සම්බන්ධතාවය ඇති කර කටයුතු සිදු කළා මෙන්ම අද දක්වාම මේ මව්පිය ආදීන්ගෙන් ලැබිච්ච පරම්පරාවෙන් ලැබිච්ච හැඟීම දැනීම ඇතුව මේ හැම කෙනෙක්ම දරු මුණුපුරු ආදීන් හැම කෙනෙක්ම වගකීමෙන් කටයුතු සිදු කරමින් ආගමනුකූල ජීවිතය මව්පියන්ගේ අත්දැකීමෙන් ලබාගෙන තම ජීවිතය ගත කරන්නට යෙදෙනවා. ඒ නිසා ශ්‍රී දේවත දහම් පාසලෙන් ලබාගත් දහම් අධ්‍යාපනය ඒ වගේම වැඩ සිට අපවත් වී වදාළ මහා සංඝරත්නය සුරු කිරීමෙන් ලබාගත් ආභාෂය අවවාද අනුශාසනා තුලින් ජගත් මහත්මයා ගංගා මහත්මිය තිලෝකා මහත්මිය ඇතුළු කොට ඇති දරුවන් 5 දෙනා මදුකා සහ අජිත් යන දරුවන් ඒ වගේම මේ බෑනාවරුන් සහ මුණුපුරු මිනිපිරියන් Tamanගේ ජීවිත මේ ආචිත ගෞරවයක් ලැබෙන පරිදි කටයුතු සිදු කරන්නට දීම ඇයගේ පෙර වාසනා මහිමයක් හැටියට කෙටියෙන් මේ වෙලාවේදී කෘතවේදීත්වයෙන් සිහිපත් කරනවා. සාමසේ ජීවිතයක් ගත කළත් මම පෙර සඳහන් කළ පරිදි ජීවිතයේ අවසානයකට පැමිණෙනවා. ඒ අවසානයේ පැමිණෙන ජීවිතය මේ ආකාරයෙන් මරණ ධර්මයට පත්වීම සිද්ධ විය යුතුමයි. එය අපිට කලින් සිද්ධ වෙච්ච නිසා අපි මෙතන ආගමනුකූලව කටයුතු සිදු වෙනවා. බැරි වෙලාවත් අපි මේ විදිහට මුහුණ දුන්නා නම්
ඇයි ජීවත් වෙතියා නම් ඇයි මේ විදිහට අපේ ජීවිත මේ කටයුතු වලට මුහුණ දෙනවා. එතකොට ජීවත් වෙන්න අය ඒ තුලින් කනගාටුවක් ඇති කර ගන්නවා. මරුණාය මරුවසඟයට ගොස් ඉදිරි භවයටපත් වී ඕනගේ පෙර පින් මහිමේ අනුව තමන්ගේ ජීවිතය අපත් කරගෙන භව ගමනේ සැරිසැරීම ගමන් කිරීම සිදු කරනවා. මේ අනුව දැන් කමලා මහත්මියගේ ජීවිතය මේ වර්තමාන ජීවිතයෙන් සමුගෙන ඉදිරි ජීවිතයකටපත් වී හමාරයි. ඒ පත්වෙච්ච ජීවිතයට කරන සැලකිල්ල ආගමානුකූලව සිදු කිරීම සඳහා තමයි භක්තිමත් දරුවන් හැටියට, මොනුපුර මිනිපිරියන් හැටියට, බෑනාවරුන් හැටියට, ලේලිය හැටියට, ලේලිවරුන් හැටියට මේ කටයුතු සිද්ධ වන්නේ. සාදෙන් කල්පනා කරන්න කරුතර මහා සංඝරත්නයේ වැඩම කරවාගෙන අවුදින් ආගමානුකූලව තිසරණ සහිත පංචශීලයේ සමාදන්ව ශීලමය ගුණයෙන් තම්පත් භාවයටපත් වී පිළියෙල කරන්ට යෙදෙන මේ මතක වස්ත්‍රාදී ගරුතර මහා සංඝරත්නයේ උදෙසා පූජා කරන්ට යෙදෙන වේලාව මේ සකස් කළ මතක වස්ත්‍රාදී ගරුතර මහා සංඝරත්න විශ්වා සංඝගත කොට පූජා කරනවා. පූජා වේවා. ඉන් ජානිත වර්ණා උදාර කුසලාන් සංසයන් නබෝදා පරලෝ සපත්වන්ට යෙදුනා වූ කමලා ඉරසිංහ මහත්මියගේ පරලෝ ජීවිතයට, මෑණියන්ගේ පරලෝ ජීවිතයට, ආච්චි අම්මාගේ පරලෝ ජීවිතයට මේ කුසල් හේතු වාසනා වේවා. ඇයගේ පරලෝ ගමන සපවත් වේවා. කෙලවර නිවන් සම්පත් විය සලසා ගන්න මේ කුසල් හේතු වාසනාම කරගනිත්වා කියා සාදු ප්‍රාර්ථනා කරගෙන මතක වස්ත්‍රයේ සංගත කොට පූජා කරන්න සෑම දෙනා මේ වාක්‍යයන් කියන්න. ඉමානි මතක වත්තානි වික්ඛු සංඝස්ස දේම ඉමානි මතක වත්තානි වික්ඛු සංඝස්ස දේම ඉමානි මතක වත්තානි වික්ඛු සංඝස්ස දේම අනිච්චවත සංඛාරා උපාදිත්වා නිරෝධ්‍යන්ති තේ සම්මෝපසමෝ සුඛෝ අනිච්චවත සංඛාරා උපාදිත්වා නිරෝධ්‍යන්ති තේ සම්මෝපසමෝ සුඛෝ අනිච්චවත සංඛාරා උපාදවය ධම්මිනෝ උපාදිත්වා නිරෝධ්‍යන්ති තේ සමෝ සුඛෝ. දැන් හැමදෙනාම පෑන් වඩලා ඊගාථාව කියලා පෑන් වඩලා පින් අනුමෝදන් කරන්න. ඉදම්මේ ඥා වහා පුරා පරිපූර්ණති සාගරං ඒවමේව ඊතෝ දින්නම් වේදානං උපකප්පති උන්නමේ උදකං වට්ටං යථානින්නම් පවත්ති ඒවමේව ඊතෝ දින්නම් වේදානං උපකප්පති චිතං පත්තිතං දුයං වප්පමේව සමිජ්ජතෝ භූරෙන්තු චිත්ත සංකප්පා මනිජෝති රසෝ යතයි චිතං වත්තිතං දුයං කිප්පමේව සමිජ්ජතෝ ලබ්බේ භූරෙන්තු චිත්ත සංකප්පා චංගෝ වන්න රසෝ යතා Salve Dieu.
विपස්සना भावना मध्यस्थानाधिपति वातुर मध्य महाविद्यालय विश्रामिक विदुहलपति शास्त्रपति पंडित अपि तलपिटी चंद्ररतन नायक स्वामींद्र महाश्री तलपिटी दलदावत महाविहाराधिपति शास्त्रपति पंडित तलपिटी चंद्ररतन नायक स्वामींद्रයන් වහන්සේ ප්‍රමුඛ මේ අවස්ථාවට වැඩමවා වදාළ ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. සංඝ ප්‍රාප්ත පින්වතුනි පින්වතියනි, අද අපි මේ සියලු දෙනාම සම්බන්ධ වන්නේ මනුෂ්‍ය ජීවිතයක් ලැබලා එහි පරමායුෂ භුක්ති විඳලා මේ සමාජයට වටිනා සේවයක් සිදු කරලා අභාවයටපත් කමලා සමරසිංහ මාතාවගේ අවමංගල්‍ය අවස්ථාවටයි. කමලා සමරසිංහ මහත්මියගේ ඉතිහාසය දැන් කීපවරක් සඳහන් වුණා. මෙතුමියම මගෙත් එක්ක වරක් සඳහන් කරලා තිබුණා. එතුමිය අධ්‍යාපනය ලැබුවේ කොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලයේ කියලා. එතුමිය සමග එකනා මහත්මිය දලදාවත් පන්සල සමීපයේ ජීවත් වෙච්ච කෙනෙක් කියලා මට සඳහන් කළා. එතුමියගේ පාර්ශ්වයේ ඉරසිංහ පරපුර බොහොම संभावनीय परपुरක් මට මතකයි. එතුමියගේ ප්‍රසිද්ධ සහෝදරයෙක් නීතිඥවරයෙක් හැටියට මයිකල් ඉරසිංහ කියලා ඒ කාලේ කටයුතු කළා. තල්පිටියට ආවේ මේ තල්පිටියේ තියෙන ඉතාම සංභාවනීය නිවසට මේ සමරසිංහ පරපුරට තමයි එතුමිය සම්බන්ධ වුණේ. නිව්ටන් සමරසිංහ මහත්මයා රජයේ සේවයක් සිදු කළ මේ ගමේ වටිනා පරපුරකට අයිති කෙනෙක්. මේ සඳහන් කළ දූ දරුවන් 5 දෙනාම හදා වඩා ගන්න ලොකු වෙහෙසක් පහන්සියක් වෙච්ච දෙමව්පිය හැටියට අපි දකිනවා. ටික කලකට පෙර අභාවයටපත් ඒ නිව්ටන් සමරසිංහ මහත්මයාගේ අභාවයේදී මෙතුමිය බොහෝම සංවේගයට දුකටපත් වුණා. එතුමා වෙනුවෙන් කළ යුතු කළ හැකි සියලු කටයුතු කාර්යභාරයන් සිදු කළා. දූ දරුවන්ට අවවාද අනුශාසනා ලබා දෙමින් මෙතුමිය රෝහල් සේවයේ සාතු සේවයේ විශේෂයෙන්ම පුහුණු හෙදියක් හැටියට එකතු වෙලා මෙතුමිය ප්‍රධාන හෙදියක් වශයෙන් හෙදි සොහොයුරියක් හැටියට ශිෂ්ට කියන තනතුරටපත් වුණා. මම කුඩා කාලේ මගේ දතගාබාධයක් වෙලා කොළඹ දත් රෝහලේ දවස් කීපයක් නතර වෙලා හිටියා. ඒ කාලේ රෝහලේ ප්‍රධාන හෙදිය ප්‍රධාන ශිෂ්ට හැටියට හිටියේ මෙතුමිය. හැමදාම හැම මොහොතකම මාව බලන්න යනවා. මට මතකයි මට මුළු රෝහලේම ලොකු සැලකිල්ලක් ලැබුණ මෙතුමිය නිසා. සියලුම හෙදියෝ සියලුම සාතු සේවකයෝ හැමෝම මට විශේෂ සැලකිල්ලක් ඒ කාලේ දැක්වුවා. අපේ විහාරස්ථානයේ වැඩ සිටි අපගේ ගුරුදේවෝත්තම ලොකු හාමුදුරුවෝ අසනීප වෙලා ඉන්න කාලේ ඉක්තෙන් වෙලා ඉන්න කාලේ ලොකු සේවයක් සිදු කළා. බෙහෙත් තේත් සපයමින් හොයලා බලලා අවශ්‍ය කරන කටයුතු ඒ කාලේ සිදු කළා. ඒකත් මට මතකයි. ඉතින් මෙතුමිය මේ නිවසේ මං හිතන්නේ අවුරුදු 80කට ආසන්න කාලයක් මේ නිවසේ ජීවත් වුණ මේ ප්‍රදේශයේ. ඇයගේ ජීවිතයේ ඇය ටිකක් ඉගෙනගත් කාන්තාවක් හැටියට
දැනුම්ගත් කාන්තාවක් හැටියට ඇයගේ ඒ ශක්තිය ඇය හැමදාම ප්‍රදර්ශනය කළා. එතුමිය බොහෝ අවස්ථාවල අප සමග කතා කරනකොට එතුමිය බොහොම කෙලින් කතා කරන තමන්ගේ අදහස ඍජුව ප්‍රකාශ කරන අම්මා කෙනෙක්. ඒ ගැන අපිට හොඳට මතකයි. දැන් ඇයගේ ජීවිතය මෙච්චර හොඳ අධ්‍යාපනයක් ලැබලා ඒ වගේම හොඳ විවාහයකටපත් වෙලා දූ දරුවෝ 5 දෙනෙක් ගංගා සමරසිංහ, ජගත් සමරසිංහ, තිලෝකා සමරසිංහ, මදුකා සමරසිංහ, අජිත් සමරසිංහ කියන දූ දරුවන් 5 දෙනෙකු සමාජයට ඇතිදැඩි කරලා එයයි තාම හොඳට සමාජගත කරලා ඒ පරපුරු දූ දරුවන්ගේ දරුවෝ දැකලා මේ පරලොව යන්නේ. මුණුබුරු මිනිබිරියෝ දැකලා මේ අභාවයටපත් වෙන්නේ. ඒ නිසා එතුමියගේ ජීවිතේ මේ ලෝකේ කවුරුවත් හැමදාම ඉන්නේ නැහැ. යම් කාලයකදී අපිට මෙතනින් ඉවත් වෙලා යන්න සිද්ධ වෙනවා. එතුමිය තමන්ගේ ජීවිතේ ලැබපු මනුෂ්‍ය ජීවිතේ තමන්ගේ දෙමව්පියන්ට අගෞරවයක් නොවි, ඒ වගේම තමන්ගේ පරපුරට අගෞරවයක් නොවි, උපන් ගමට බර නොවි, ජීවත් වූ ගමට බරක් නොවි, තමන්ගේ යුතුයකම ස්වාමි පුරුෂයා වෙනුවෙන් දූ දරුවන් වෙනුවෙන් ඉටු කරමින්, ඒ වගේම උපන් රට වෙනුවෙන් තමන්ගේ වගකීම් ඉටු කළ උදාර කාන්තාවක් කියලා අපිට සඳහන් කරන්නට පුළුවන්. මීට වඩා යමක් එතුමියගේ ජීවිතෙන් අපිට ගන්න දෙයක් නැහැ. මේක තමයි ලෝක ස්වභාවය. අපිට ගන්න තියෙන දේ මේ ලෝකයට ආවේ හිස් අතින්. හැබැයි එතුමිය යනකොට යන්නේ මේ ලෝකයට සමාජයට බොහෝ සේවාවක් සිදු කරලා බොහෝ පින් සිද්ධ කරගෙන. හෙද සේවය තමයි අවංකව කියනවා නම් මේ ලෝකයට හොඳම සේවයක් කරන්න පුළුවන්. වෛද්‍ය සේවය, හෙද සේවය කියන්නේ ඉහළම සේවාවක්. ජනතාව ජීවත් කරන එකයි කරන්නේ. මේ යන අයව ජීවත් කරවීමට උදව් කරන එකයි කරන්නේ. අද කාලේ නම් අපි දකිනවා හෙද හෙදියෝ පාරවල් වල ස්ට්‍රයික් කරනවා, විරෝධතා ඉදිරිපත් කරනවා වැඩි වශයෙන්. ඒ කාලේ එහෙම තිබුණේ නැහැ. මේගොල්ලෝ වැටුප් ගැන කතා කළේ නැහැ, උද්ඝෝෂණ කළේ නැහැ. මම කියන්නේ ඒක නරකයි කියලා. නමුත් ඒ කාලේ පුරුදු වෙලා හිටියේ තමන්ගේ සේවය, තමන්ගෙන් ඉටු යුතු වගකීම හරියට ඉෂ්ට කරන්න. ඒ නිසා ඒ බඳු උදාර මාතාවක් තමයි අද මේ පරලෝසපත් වෙලා තියෙන්නේ. ජීවිතය කියන එක මහා පුදුම එකක්. මේ ජීවිතය ආරම්භ වෙලා ඉදිරියට යන්න අපිට දැනෙන්නේ අපි හැමදාම ජීවත් වෙනවා කියලා. අපිට හිතෙනවා එහෙම. උපන් දවසේ අපි කිසි දෙයක් මේ ලෝකයට ගේන්නේ නැහැ. ඒ ගේන්නේ නැතුව උපන් මම කියන හැඟීමෙන් කලක් ගත වීම ජීවිතයේ ස්වභාවයයි. තව ටිකක් කල් ගත වෙනකොට ක්‍රමයෙන් මගේ කියන හැඟීම ඇති කර ගන්නවා. කුමක් හෝ අතට දුන්නාම අල්ල ගන්න බලනවා. රූපයක් පෙන්වුවාම ඒ රූපය අල්ල ගන්න බලනවා. රූපය දැකලා සතුටු වෙන්න බලනවා. කුඩා දරුවෙකුගේ කනට මිහිරි හඬක් දුන්නාම ඒ හඬට අනුව නැලවෙන්න බලනවා, නිශ්ශබ්ද වෙන්න බලනවා. ඒ තමයි මේ අල්ල ගැනීම කියන්නේ. තව කාලයක් ගත වෙනකොට තව පුරුදු වෙනවා මේ මගේ ඇඳුම, මේ මගේ ක්‍රීඩා භාණ්ඩය, මේ මගේ ගෙදර, මේ මගේ අම්මා තාත්තා ආදී වශයෙන් බොහෝ දේ අල්ල ගන්නවා. ඒක තමයි අපේ ජීවිතයේ ස්වභාවය. මොකද සංසාරයේ අපි මේ ජීවිතේ කෙලවර කරලා නොතිබිච්ච නිසා, සංසාරයේ ගෙන ආපු අවිද්‍යාව නිසා අපි තව අල්ල ගන්නවා. මේ අල්ල ගැනීම තව කාලයක් ගත වෙනකොට ඊට වඩා බරපතල වෙනවා. ඔය කියපු විදිහට ඒසෝ අහං ඒසෝ මේ මගේ කියන හැඟීම ඊළඟට අපි ඒසෝ මේ අත්තා කියන හැඟීම ඇති කර ගන්නවා. ඒසෝ මේ අත්තා කියලා කියන්නේ මගෙන් බාහිර සමාජයේ, මගෙන් බාහිරව ගොඩනැගිලා තියෙන භෞතික අභෞතික ජීවි අජීවි බොහෝ දේවල්
මගේ ජීවිතය හා සමානව සලකන්න, කතා කරන්න, වැඩ කරන්න අපි පුරුදු වෙනවා. ඒ නිසා තමයි අපි තව කෙනෙකුගේ ජීවිතය වෙනුවෙන් මේ මගේම ජීවිතය හා සමානයි කියලා හිතන්න, කතා කරන්න පුරුදු වෙන්නේ. ඒ නිසා තමයි මේ භෞතික වස්තු, පිට තියෙන දේවල්, ධන ධාන්‍ය, බොහෝ දේවල් මගේ කියන හැඟීමෙන් කටයුතු කරන්න, මගේ ජීවිතය හා සමානයි කියලා කටයුතු කරන්න පෙළඹෙන්නේ. අපි ජීවිතවල ගොඩනගාගෙන තියෙන්නේ එහෙමයි. මේ ලෝකයට එනකොට මොකවත් ගෙනාවේ නැහැ, නමක් ගෙනාවෙත් නැහැ. දැන් මේ නමත් අපි පිටින් අලවගත් එක. ඒ නම මගේ හිතේ තියාගෙන ඉන්නවා, මේක මට අයිති නම කියලා. මේ නම කියන හැඟීම ඔළුවේ අල්ලගෙන අන්තිමට කවුරු හරි පිටින් කවුරු හරි මොනවා හරි කියනවා නම් මගේ නම කියලා මට රිදෙනවා. මට ඒක ලොකු බරපතල ගැටලුවක් වෙනවා. ඒක තමයි මගේ ජීවිතයේ ස්වභාවය හැටියට ගොඩ නැගෙන්නේ. ඒ වගේම තමයි බාහිර වස්තුන් පිළිබඳව, මිල මුදල් පිළිබඳව, අනිත් ඒවා පිළිබඳව ඒවා එකතු වෙනවා. ඊට පස්සේ නැති වෙනකොට අපි අපොයි මේ මගේ වස්තුව කියලා හදවතින් කම්පා වෙනවා. ඒක තමයි ස්වභාවය. නමක්වත් ගෙනාපු නැති අපි කතා කරන්න පුරුදු වෙනවා. දැන් ඔන්න මේ මගේ අම්මා තාත්තා, මේ මගේ නෑදෑයෝ, මේ මගේ ගම, මේ මගේ පළාත, මේ මගේ රට, මගේ කියන වචනේ යොදමින් අපි කතා කරන්න, වැඩ කරන්න හුරු වෙනවා. නමුත් පින්නතුනි, කිසි දෙයක් අපි අරගෙන එන්නේ නැහැ. කිසි දෙයක් අපි අරගෙන යන්නේ නැහැ. මේ සියල්ලම අනිත්‍යයි. මේ සියල්ලම අපි තියලා තමයි යන්නේ. ඒ නිසා අපි වැඩ කරන කාලය තුල, කටයුතු කරන, ජීවත් වෙන කාලය තුල අප කරන හොඳ නරක විතරයි අපි අරගෙන යන්නේ. ඒ නිසා කමලා සමරසිංහ මහත්මිය අවුරුදු 90කට අධික ජීවිතයක් භුක්ති විඳලා එතුමියගේ ජීවිතය තුළ එතුමිය ගොඩනගාගත්ත, එකතු කරපු හොඳ නරක අරගෙන අද යනවා. අපිට ලොකු ආදර්ශයක් දෙනවා. මේ ජීවිතේ මෙහෙමයි, කොහොම හිටියත් මරණයටපත් වෙනවා. ඒ නිසා ඔයගොල්ලෝ කවුරුත් හොඳින් ජීවත් වෙන්න, හොඳට වැඩ කරන්න, හොඳට ස්වාමි පුරුෂයාට, භාර්යාවට සලකන්න, හොඳට දරුවන්ට සලකන්න, හොඳට පන්සලට යන්න, ආගමානුකූලව කටයුතු කරන්න කියලා සිහිපත් කරනවා. ඒ පණිවිඩය තමයි එතුමිය අපිට ලබා දුන්නේ. ඉතින් අපි මේ අවස්ථාවේ අපි බොහොම සමීප අපේ විහාරස්ථානයේට බොහොම උදව් උපකාර කළ මේ පාසිකා මාතාවගේ, කමලා සමරසිංහ මාතාවගේ අභාවය පිළිබඳව අපේ විහාරස්ථානීය සංවේගය ප්‍රකාශ කරනවා. ගංගා සමරසිංහ, ජගත් සමරසිංහ, තිලෝකා සමරසිංහ, මදුකා සමරසිංහ, අජිත් සමරසිංහ කියන මේ අය සියලු දෙනාම අපි සමග පොඩි කාලේ ඉඳලා, කුඩා කාලේ ඉඳලා එකට හැදුණු, වැඩුණු, කතා බහ කළ, සමීපව ජීවත් වෙච්ච අය. ජගත් සමරසිංහ මහත්මයා දියුණුවටපත් වෙලා අපේ විහාරස්ථානයේ අනුපාඩුවක් පැවති ගාන්ඨාර කුළුණ ඉදි කරලා දෙන්න කටයුතු කළා. ඒ සඳහා මෑණියෝ ඇතුළු සහෝදර සහෝදරියෝ උදව් කළා. ඒ වගේම තමයි විහාරස්ථානවල පවතින සියලු කටයුතු වලට උදව් උපකාර කළා. මම යන්නේ නැහැ. අපේ තල්පිටිය විපස්සනා භාවනා මධ්‍යස්ථානයටත් උදව් කළා. ඉතින් ඒ නිසා මේ අවස්ථාවේදී අපි අපේ සංවේගය ප්‍රකාශ කරන ගමන් අභාව ප්‍රාප්ත වන්නට යෙදුණු කමලා සමරසිංහ මාතාවට උතුම් අමා මහ නිවන් සුව අත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ප්‍රාප්ත වන්නට යෙදුණු කමලා ඉරසිංහ මහත්මියට අවසාන කරුකුහුමන් දක්වන මේ අවස්ථාවේදී මේ අවස්ථාවට ගැලපෙන යෝග්‍ය වූ දීර්ඝ අනුශාසනා දෙකක් මේ අවස්ථාවේදී ප්‍රකාශයටපත් වුණා. කමලා ඉරසිංහ මහත්මියගේ උපතේ සිට මරණය සිදුවෙන මේ අවස්ථාව දක්වාම දීර්ඝ විවරණයක් එම අනුශාසනා දෙක තුළින්ම පැහැදිලිව විග්‍රහ වුණා. විශේෂයෙන් කමලා ඉරසිංහ මහත්මිය කුඩා කාලයේ සිට දෙමව්පියන්ගේ සෙවණ යටතේ ඉතාමත්ම හොඳින් හැදෙමින් වැඩෙමින් අධ්‍යාපනය ලබමින් නිසි වයසේදී තල්පිටිය ප්‍රදේශයේ නිව්ටන් සමරසිංහ මැතිතුමා සමග යුගදිවියට පත්වීමෙන් අනතුරුව මේ රටට දැයට සමයට ප්‍රයෝජනවත් වන දරුවන් 5 දෙනෙකු බිහි කරමින් මේ රටේ සමාජයට වැදගත් වන දරුවන්ගේ ඒ ක්‍රියාකලාපයේ පිළිබඳවත් මේ විස්තර වලින්
මේ අවස්ථාවේදී පැහැදිලි වන්නට යෙදුණා. කිසියම් මවකට කිසියම් පියෙකුට දක්වන සැලකිල්ලක් හැටියට Taman මේ සමාජයට හැදුව වැඩු ආදරණීය දූ දරුවෝ සමාජයේ හොඳට හැදෙමින් වැඩෙමින් සමාජයට ප්‍රයෝජනවත් වන ආකාරයට ගුණනුවණ ඇතිව රටට සමාජයට යහපත් සේවාවක් කරනවා නම් දෙමව්පියන්ට ඒ තුළින් ලැබෙන්නේ අසීමිත සතුටක්. ඒ නිසා කමලා ඉරසිංහ මහත්මියට මුළු ජීවිත කාලය පුරාම සතුටු වන්නට පුළුවන් වන ආකාරයට ඇයගේ ජීවන ගමන ගෙනියන්නට ඇයට ලොකු ශක්තියක් ලැබුණා. ඇය සෞඛ්‍ය අංශයේ ඉහළ නිලයකටපත් වී අහිංසක මිනිසුන්ගේ ජීවිත බේරා ගැනීම සඳහා කරන ලද ව්‍යායාමය පිළිබඳව දීර්ඝ විස්තරයක් මේ අවස්ථාවේදී අපි හැමදෙනාටම අහන්නට ලැබුණා. විශේෂයෙන් කමලා සමරසිංහ මහත්මියා, එවැගේම නිව්ටන් සමරසිංහ මහත්මයා මේ දූ දරුවනොත් තල්පිටියේ තියෙන සියලුම විහාරස්ථානවලට දායකත්වයේ දක්වමින් විහාරස්ථානවල සංවර්ධනය සඳහා කටයුතු කරන්නට යෙදෙන බෞද්ධයින් හැටියට අපිට මේ අවස්ථාවේදී සිහිපත් කරන්නට පුළුවන්කම ලැබෙනවා. තල්පිටියේ විපස්සනා භාවනා මධ්‍යස්ථානයට මේ පවුලේ සියලු දෙනාම වාගේ පැමිණෙනවා. මම හිතන්නේ කමලා ඉරසිංහ මහත්මිය විශ්‍රාම ගැනීමෙන් අනතුරුව ඇයට ලැබිච්ච පාරිතෝෂික දීමනාවෙන් අපේ භාවනා මධ්‍යස්ථානයේට මේ ජගත් මහත්මයා සමග ඒ වගේම මේ දියණුවර සමග පැමිණ 12 මහේ පහනක් ඉදි කළා දුන්නා. ඒ 12 මහේ පහන තුලින් භාවනා මධ්‍යස්ථානයේට නිරන්තරයෙන්ම ආලෝකය උදා වුණා. ඒ වගේම එම 12 මහේ පහන අභිවෘද්ධ කිරීමෙන් අනතුරුව ඇය දිගින් දිගටම පුරුද්දක් වශයෙන් තියාගත්ත මේ දරුවෝ සමග 15ක පොය දවසට ඇවිල්ලා පහන් පත්තු කරලා ආලෝකය ලබා දීලා විශේෂයෙන්ම සන්තුෂ්ටියටපත් වුණා. මේක අවුරුදු ගානකට ඉස්සෙල්ලා 12 මහේ පහන හුරු ගලවගෙන ගියා. ඒ අවස්ථාවේදී අපි කමලා ඉරසිංහ මහත්මිය ප්‍රධාන මේ දූ දරුවන්ට කිව්වහම ඇය බොහෝම සංවේගයටපත් වුණා. ඇයගේ නිර්මල ධනෙන් උපයා සපයා ගන්නට ගෙදිච්ච වස්තුව වේදම් කළා තමයි ඇය එම 12 මහේ පහන ඉදි කළේ. ඉතින් එවැනි ඊ타මත්ම හොඳ ගුණවන්ත උපාසිකාවකට තමයි අපි මේ අවසාන ගෞරව දක්වන්නේ. දිගින් දිගට අනුශාසනා කළ යුතු වෙලාවක් නොවේ. රට දැය සමය වෙනුවෙන් උදාර මෙහෙවරක් කරමින් රටට දැයට ප්‍රයෝජනවත් වන දඩුගලක් බිහි කරමින් මේ ප්‍රදේශයේ ඊ타මත්ම හොඳට ජීවත් වෙච්ච මහෝපාසිකාවක් වන කමලා ඉරසිංහ උපාසිකා මාතාවට අජරාමර සංඛ්‍යාත අමා මහ නිර්වාණ සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මගේ කෙටි අනුශාසනාව මෙයින් නිමාවටපත් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. එම අවමංගල උත්සවයට වැඩම කර අප අතරින් මේ ගිය කමලා ඉරසිංහ අපේ මෑණියන් වෙනුවෙන් ආගමික වතාවක් සිදු කරමින් අප වෙනුවෙන් දක්වන අනුකම්පාවට ගෞරවනීය මහා සංඝරත්නයට නැවත වරක් පවුලේ සියලු දෙනා වෙනුවෙන් අපේ ස්තුතිය ප්‍රකාශ කරන ගෞරවපූර්වකව. එhmenan අපි ඊළඟට මේ අවස්ථාවේදී සූදානම් වන්නේ නිහියන් වෙනුවෙන් මේ පරලෝසපත් මෑණියන් වෙනුවෙන් ගුණගතන සීගිරීමේ අවස්ථාවටයි. ඒ සඳහා මා මුලින්ම ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා ඉතුමේ ජීවත් වූ මේ තල්පිටිය ග්‍රාමයේ වෙන්නේ ගුණකථනයක් සීගිරීම සඳහා බස්නාහිර පළාත් සභාවේ හිටපු සභාපති සහ හිටපු සෞඛ්‍ය අමාත්‍ය ජගත් අංගගේ මහතාට මේ අවස්ථාවට සහභාගී අද ගෞරවනීය පූජනීය මහා සංඝරත්නයේ අවසරයි ශෝකයටපත් අපේ ආදරණීය කාංගස් කුලේ ජගත් තිලෝකා සුවිවිය මදුක ඒ වගේම අද නියෝජිත අධිපති ඔබ සියලු දෙනාගෙන් ප්‍රමුඛ ගෞරවනීය මහා සභාවේ අවසරයි. අද ගෞරවනීය නායක මහින්පාණන් වහන්සේලා එක පැහැදිලිව කමලා සමරසිංහ කියන අතිඋදාර මාතාව පිළිබඳව කරුණු පැහැදිලි කළා. ඇගේ ජීවිතයේ කෙබඳු ජීවිතයක්ද? ඇගේ අපේක්ෂාවන් මොනවද? එවන් ජීවත් වුණේ මොන අරමුණක් පෙරදැඩි කරගෙනද? මේකේ කාරණා මැනවින් මේ අනුශාසනා තුළින් පැහැදිලි වෙනවා.
මට සිහිපත් වෙන ඊට වැඩි ඈත අතීතයක් මොකද මම 1960 තුනේ වගේ කාලේ ඉඳලා ජගත් මම එකම අවදීශී පාන්දරසිස් මංගල විද්‍යාලයේ අධ්‍යාපන ලැබු ආදි ශිෂ්‍යයෝ මගේ මමත් අපේ කමලා සමරසිංහ මෑණියනොත් ඉතාම සමීප හිතුරියා. අපි මේ දෙමෝපියොත් එක්ක තමයි පාසලට ගියේ ඉස්සර. කාටවත් කෙනෙකුට යන්න බැරුව තනිත් එක්කනට වාක්‍ය පාන. එහෙම නැත්නම් සමහර දවස්වලට ලක්කන මල්ලිගේ අම්මත් එක්ක යනවා. එහෙම නැත්නම් දුද්දිරිස් මහත්තයාගේ වෑන් කාර් එකේ යනවා. ඒ විදිහ අපි හිටිය වැඩි හිටිය පිරිසක් අපිව රැක බලා ගන්නවා. අපි අම්මලා තාත්තට අමතරව. ඒ හිතුව වැඩි හිටිය පිරිසෙන් කෙනෙක් තමයි මට සිහිපත් වෙන විදිහට මේ අද අප අතරින් සමුදේ යන දයාබර මෑණියෝ කමලා වර්ෂිංහ මෑණියන් වහන්සේ අපිට ඉස්සර හිටියේ ඉස්සර කාලේ අපිට පාරට බැස්සාම අපි රකින්න අම්මලා ගොඩක් හිටියා. තාත්තලා ගොඩක් හිටියා. වැඩි හිටිය පිරිසක් හිටියේ නැහැ. ඒ දඬුවම ඉවසාගෙන ඉන්නත් අපිට පුරුද්දක් තිබුණා. එහෙම සමාජ පසු නාතර තමයි අපේ බාල කාලේ අපි ගත කළේ. ඒ නිසා මට හොඳට මතකයි පසු කාලේ ඉඳම අපි ස්වාමීන් වහන්සේලා ඒ අනුශාසනා තුළින් පැහැදිලි කරා වගේ එය පැහැදිලිවම ශ්‍රී ලංකා සෞඛ්‍ය සේවයේ හෙදසොයිවක් හැටියට ෆ්ලොරන්ස් නයිටින්ගේල් මාතාවගේ සංකල්පය මැනවින්ම දැක්ක දෙන්නේ. කොච්චර කරුණාවක් දයාවක් මෛත්‍රියක් හදවතේ උපදින්න ඕනද? රෝගාතුර භාවයට පත් වෙලා කිසිවක් කරගන්න බැරි අප්‍රසන්න භාවයට පත් වෙච්ච කෙනෙකුට උදව් කරන්නේ. ඒ හැඟීම මැනී හදවත තුළ ලියලපු මනමින් පෝෂණය කරපු මනමින් පරාර්ථයෙන් තව කෙනෙකුට උදව් උපකාර කරන්න පුළුවන් චරිතයක් තමයි අපේ දයාබර මෑණියන්ට තිබුණේ. ඒ පසු ගානේ විශ්‍රාම ගිහිල්ලා ගොඩක් වෙලාවට ගත කරේ දවල් කාලේ දීපු උනා. ආර්යයන් හොඟා හැට කතා කළා. ඔයාගේ දැන් අම්මා කොහොමද තාත්තා කොහොමද? ඒගොල්ලෝ සැපෙන් දුකින් දුක සැප කොහොමද? හොඳින් ඉන්නවද? එහෙම කරදරයක් තියෙනවා නම් දුකක් කිව්වොත් එහෙම එයාත් එක්ක දුක සැප බෙදා ගන්න ඒ ආකාරවලට උනා. ඒ කාරණේක මහමේ මුළු ගමම දන්නවා. ජීවිතේ තමන්ට පැමිණිච්ච ගැටලු වලට පස්සවලට මුහුණ දෙන්න ඇයට තියෙන ආත්ම ශක්තිය පිළිබඳව අපි කාටවත් පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ. අපි හදවතින්ම දන්නවා. මේ දරුවා පස් දෙනා හදන්න ඇයට තිබුණු ශක්තිය සහ ආත්ම විශ්වාසය. මේ දරුවන් සමාජයේ මේ ස්වභාවයට රඳවන්න අපි කාටවත් අපි කියන්න බෑ. සමරසිංහ මැතිතුමාගේ සහ මැතිණියගේ දරුවෝ කාටවත් කරදරයක් හිංසාවක් කරන සමාජයට කරදරයක් වෙච්ච දරු පිරිසක්. එහෙම කියන්න කාටවත් ඉඩක් නැහැ. ඊට හැරුවේ ඒ තාත්තා වගේ මේ දයා බ්‍රාහ්ම කරපු මහ කැපවීම තුළ මට හිතන්නේ ගංගා මංගිට වගේම බාලව දීනි මතුකට උනත් එක්ක මතක් වෙනවා ඇති. ඔබගේ මව ඔබ සමාජගත කිරීම සඳහා කළ පරිත්‍යාගයන් පිළිබඳව මේ සමාජ ඉදිරියේ ඔබ ගෞරවනීය පිරිසක් බවට පත් කරන්න ගත්ත මේ සමාජශීලී පිළිබඳව ඒ නිසා අපිට ඇය පිළිබඳව මනවින් අවබෝධයක් තිබෙනවා. හොඳ දැනීමක් තිබෙනවා. ඇය අපිට ආමන්ත්‍රණය කර හැටි සිහිපත් වෙනවා. ජගත්වත් බලන්න අපි දෙන්නම ජගත්ලා. ඒ ජගත් දෙය කියලා කතා කරලා නම් මට කතා කරනකොට මට දැන් තේසෙන්නේ හස්මයි. මොකද හේතුව ඒ විදිහ තමයි ආමන්ත්‍රණය කරේ. බඩගින් ඉන්නවද කනවද බොනවද? ඒ වගේ ප්‍රශ්න අහන්නේ. ඉතින් ඒ නිසා ඒ අම්මා ජගත් ඔබේ අම්මා පමණක් නෙවෙයි. සමකාලීන ඔබේ යහළුවන්ගේ අම්මා. ඒ නැති උනේ අපි හැමෝටම අම්මා කෙනෙක්. ඒ නිසා අපි ප්‍රාර්ථනා කරනවා දයාබර මෑණියනි ඔබ ජීවත් වෙච්ච කාලේ අපේ ජීවිත හරි සුන්දරත්වයක් ගෙනල්ලා දුන්නා. අපි ආදරෙන් ගෞරවයෙන් ඔබ අපව රැක්කා. වැරද්දක් දැක්කොත් කිව්වා. හරි දේට ප්‍රශංසා කරා. ඒ වගේම සමානාත්මතාවය පිළිබඳව ඔබ හැමෝම අපේ දරුවෝ අපි හැමෝම අපේ දරුවෝට හදා ගන්න ඕනේ. එහා ගෙදර දරුවා මගේ නෙවෙයි. ඒ නිසා යාර කොයි විදිහට සැලකුවත් කියලා හිතපු අම්මා කෙනෙක් නෙවෙයි. එහා ගෙදර දරුවත් මගේ දරුවෝ කියන්නේ සමාජයේ මේ රටේ ඉපදිච්ච දරුවෙක්.
ඒ දරුවා මේ සමාජයට වටින කියලා කෙනෙක් කියන මතය තුළ සංකල්පයක් මතු කරපු අම්මා කෙනෙක්. කාරුණික භාවයෙන් මානසික හේතු සේවයට එයා ඉතාමත් ගැළපෙන මහා පරාර්ථයක්, මෛත්‍රියක්, කරුණාවක්, දයාවක් හදවතේ වියලපු අම්මා කෙනෙක්. ඒ නිසා එවැනි මවක් මේ සමාජෙට ඉතාමත් උත්තරීතර ආදර්ශයක් ලබා දෙනවා. ඒ ආදර්ශය අපි හැමෝටම ලබා දෙන්න අපහසුලා තියෙනවා. සමාජයේ මේ තරමට පිළිහිලා තියෙන්නේ ඒ හේතු උපදනම් කරගෙන. ඒ නිසා ප්‍රාර්ථනා කරනවා. දයාබර මෑණියනි, ඔබේ සමාකාලීන දරුවන් වෙන අප සියලු දෙනාම මේ ආත්ම ධෛර්යතුල යම් කුසල සම්ප්‍රදායන් රැස් කරනා නම් ඒ කුසල් සියල්ල ඔබේ ආත්මේ දන මොදන් වේවා. ඔබම තුක දිනාත්මික අපේ නැවත ගුණ ගැහෙන්නත් අවසානයේ අපි සියලු හදවත් තුළ ලියලන මේ පුණ්‍යානුමෝදනාව ලැබෙමින් උතුම් නිවනින් සැනසීම ලබන්නට හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. වෙලා යන මේ අවසාන මොහොතේදී ඇයගේ අවසන් ගමන් වෙනුවෙන් අප නාවික හමුදා සංගමයේ සභාපතිතුමා ඇතුළු නිලධාරී මණ්ඩලයේ සියලුම සමාජිකාවන්ගේ ශෝකය මේ පවුලේ සියලු ඥාතීන් වෙනුවෙන් පුද කර සිටින අතරම ඇයට නිර්වාණ සම්පත්තිය උදා වීමට අවස්ථාව ඉතා ඉක්මනින් වහවහ නිර්වාණය අවබෝධ කර ගැනීමට ඇය කළ පුණ්‍ය මහිමයෙන් වාසනාව වේවා කියලා මා අප සංගමය වෙනුවෙන් ප්‍රාර්ථනා කරමින් මා නිහඬ වෙනවා. නිම්මානතේ අම්මා සංසාරේ මා ලැබුවම සැනසීමයි අම්මා නෙත් දෙක වාගේ දරු පැටවුන් නිතරම රැක්ටේ මහමෙරටත් වඩා සෙනෙහස ලය උතුරා යන්නේ පනනලසේම දාරක පෙම හදවත